ආයුබෝවන් යුද ගැටුම් සහ ඉතිහාසයේ සැඟවුණු කතා ගැන කතා කරන මිස්ටර් නීරෝ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අප්‍රිකානු මහද්වීපයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවන් කළ දශක දෙකකට අධික කාලයක් පැවති අතිශය සංකීර්ණ යුද්ධයක් ගැනයි. ඒ තමයි දකුණු අප්‍රිකානු දේශසීමා යුද්ධය හෙවත් නැම්බියානු නිදහස් අරගලය ලෙස හැඳින්වෙන ගැටුම. 1966 සිට 1989 දක්වා විහිදුණු මෙම යුද්ධය ඇතිවීමට හේතු මොනවාද? එහි බලපෑම කුමක්ද? අද වීඩියෝව තුළින් මේ සියල්ල සරලව විග්‍රහ කරගමු. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයතෙක්. දකුණු අප්‍රිකානු දේශසීමා යුද්ධය යනු හුදෙක් දේශසීමා ගැටුමක් නොවේ. එය සීතල යුද්ධයේ සහ වර්ණභේදවාදයේ ඍජු ප්‍රතිඵලයක්. පළමු ලෝක යුද්ධයෙන් පසු ජාතීන්ගේ සංගමය විසින් නිර්තදිග අප්‍රිකාව හෙවත් නැම්බියාව පාලනය කිරීමේ වගකීම දකුණු අප්‍රිකාවට පැවරුවා. නමුත් දකුණු අප්‍රිකාව එය සිය භූමියට ඈඳා ගැනීමට උත්සාහ කළා. දකුණු අප්‍රිකාවේ පැවති වර්ගවාදී රජය තමන්ගේ වර්ගවාදී පාලනය ප්‍රදේශය පුරා පතුරවන්නට උත්සාහ කරනවා. මේ තත්ත්වයට එරෙහිව නැම්බියාවේ ස්වෙපෝ හෙවත් සවුත් වෙස්ට් අප්‍රිකන් පීපල් ඕගනයිසේෂන් නම් විමුක්ති ව්‍යාපාරය බිහිවනවා. ඇංගොලාව පෘතුගාලයෙන් නිදහස ලැබීමෙන් පසු එහි බලය අල්ලා ගැනීමට සටන් කළ කණ්ඩායම්වලට ඇමරිකාව සහ සෝවියට් රුසියාව සහාය ලබා දෙනවා. ස්වෙපෝ සංවිධානයට සහාය දුන්නේ සෝවියට් සංගමය සහ කියුබාවයි. මේ සියලු බලවේග එකිනෙකට ගැටුණු තැන යුද්ධයේ ආරම්භුණා. දකුණු අප්‍රිකානු හමුදාව සහ ස්වෙපෝ සංවිධානයේ සන්නද්ධ අංශය වන PLA'n අතර ගැටුම් ආරම්භ වුණේ 1966 අගෝස්තු 26 වනදායි. මෙම යුද්ධය බොහෝ දුරට බුෂ්වෝ හෙවත් ගරිල්ලා යුද්ධයක් ලෙස හැඳින්වෙනවා. දකුණු අප්‍රිකානු හමුදාව දේශසීමාව ආරක්ෂා කිරීමට විශාල මෙහෙයුම් දියත් කළා. යුද්ධයේ ආරම්භක අවධියේදී ස්වෙපෝ සටන්කාමීන් නැම්බියාවේ උතුරු ප්‍රදේශවල සිට දකුණු අප්‍රිකානු පාලනයට එරෙහිව පහර දීම් දියත් කළා. නමුත් දකුණු අප්‍රිකානු හමුදාව ඔවුන්ගේ කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රතිපහාර එල්ල කරනවා. පෘතුගාලයෙන් ඇංගෝලාවට නිදහස ලැබීමත් සමග ඇංගෝලාවේ සිවිල් යුද්ධයක් ඇතිවනවා. දකුණු අප්‍රිකාව එක් පාර්ශවයකට සහාය දෙමින් ඇංගෝලාවට ඇතුල් වනවා. මෙයින් දේශසීමා යුද්ධය තවත් උග්‍ර වනවා. දකුණු අප්‍රිකානු හමුදාව ඇංගෝලාවට ඇතුල්වීමත් සමග කියුබාවට සෝවියට් සංගමයේ සහාය ඇතිව ඇංගෝලානු හමුදාව සහ ස්වෙපෝ සංවිධානයට දැවැන්ත සහයෝගයක් ලබා දෙනවා. මෙය දේශසීමා ගැටුම සීතල යුද්ධයේ ඍජු ගැටුමක් බවට පත් කරනවා. සවුත් අප්‍රිකානු හමුදාව විසින් ඔපරේෂන් ෆ්‍රෝඩ් සහ ඔපරේෂන් අස්කයාරී වැනි විශාල මෙහෙයුම් කිහිපයක් දියත් කරනවා. ඔවුන්ගේ අරමුණ වූයේ ඇංගෝලාවේ සිට ක්‍රියාත්මක වූ ස්වෙපෝ කඳවුරු විනාශ කිරීමයි. බැටල් ඔෆ් කොවිටෝ ක්වෙනාවේල් මේ යුද්ධයේ තීරණාත්මක සටන ලෙස බොහෝ දෙනා සලකනවා. ඇංගෝලානු කියුබානු සහ ස්වෙපෝ හමුදාව ඒකාබද්ධව දකුණු අප්‍රිකානු හමුදාවන්ට මුහුණ දෙනවා. මෙම සටනෙන් ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න විවාදාත්මක වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාවට යුදමය වශයෙන් මෙන්ම දේශපාලනිකවද විශාල පීඩනයක් එල්ලවනවා. එය සාකච්ඡා මාර්ගයට යොමුවීමට තීරණාත්මක හේතුවක් වනවා. 1980 දශකයේ අගභාගයේ වන විට දේශපාලන තත්ත්වය වෙනස් වනවා. සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග කියුබාව සහ ඇංගෝලාවට ලැබුණු සහාය අඩුවනවා. ඒ වගේම දකුණු අප්‍රිකාව දේශීය සහ ජාත්‍යන්තරව විශාල ආර්ථික සම්බාධකවලට මුහුණ දෙමින් සිටියා. 1988 දී ඇංගෝලාව කියුබාව සහ දකුණු අප්‍රිකාව අතර සාකච්ඡා ආරම්භ වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස
නිව්යෝර්ක් ගිවිසුම අත්සන් කරනවා. කියුබානු හමුදාව ඇංගෝලාවෙන් ඉවත් කිරීම. දකුණු අප්‍රිකානු හමුදාව නැම්බියාවෙන් ඉවත් කිරීම. නැම්බියාවට නිදහස ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ මැතිවරණ පැවැත්වීම. 1990 මාර්තු 21 වන දින නැම්බියාවට නිල වශයෙන් නිදහස ලැබුණා. ස්වෙපෝහි නායකයා වූ සැම් නුජෝමා නැම්බියාවේ පළමු ජනාධිපති බවට පත්වනවා. දේශසීමා යුද්ධය දකුණු අප්‍රිකාවට මිලිටරිමය වශයෙන් ජයග්‍රහණ ගෙනාවත් දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් විශාල හානියක් සිදු කළා. මෙහිදී දෙපාර්ශවයෙන්ම විශාල පිරිසක් මියගිය අතර දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයේ අවසානය සඳහා වූ පදනමද මෙම යුද්ධයෙන් සකස් වෙනවා. මේ යුද්ධයේ පරාජය සහ විශාල ආර්ථික බර නිසා දකුණු අප්‍රිකානු රජයට වර්ණභේදවාදය අතහැර සාකච්ඡා මාර්ගයට එළඹීමට සිදුවනවා. දකුණු අප්‍රිකානු දේශසීමා යුද්ධය යනු අප්‍රිකානු නිදහස් අර්ගලයේ සීතල යුද්ධයේ සහ වර්ගවාදයේ අවසානයේ කැඩපතක් වැනිය. එයින් අපට උගන්වන්නේ නිදහස සඳහා වූ අරගලය බොහෝ විට විශාල ලෝක බලවතුන්ගේ ගැටුම් සමග පවා බැඳී ඇති බවයි. අදටත් මෙම යුද්ධයෙන් රටවල් තුනටම සිදු වූ බලපෑම සහ එම සටන්වලට සහභාගී වූවන්ගේ මතකයන් අප්‍රිකානු ඉතිහාසයේ වැදගත් කොටසක් ලෙස පවතිනවා. මේ කතාව පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබ මේ වීඩියෝවෙන් අලුතෙන් යමක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට තමයි මේ වගේ තවත් ඓතිහාසික කරුණු ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් දවසක මේ වගේ සුවිශේෂී කතාවකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.